මම ඔබේ ගැන කියා කළ එදා වර්ණනා අහන් හිටිය අය දැන් මග තොටේ හමු වෙලා අතකොනින් හිනහිලා අද මගෙන් ඔබ මෙදා කොහෙදෝ කියලා විහිළුවෙන් අහනවා ගෙරුවේ මුලාවක් කියලා දැනන් හිටියනම් ඔහුහා ඔබ යන්න මත්තෙන් ඔය දෑත දාලා යන්න මට තිබුණා අද මගේ ඇද කියා සිල්වතෙක් ලෙස ඔයා හොඳින් ඉන්නවා නම් මොහුලගින් නැවතිලා මට කමක් නෑ සදා ජීවිතාන්තය පුරා දුකින් ඉන්න පායයි පතනවා